හරි හැමෝටම good evening. මම හිතනවා මම පැහැදිලිව ඇහෙනවා ඇති සහ ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. මට පොඩි මෙසේජ් එකක් දාන්න chat එකට මාව ඇහෙනවද ස්ක්‍රීන් එක පේනවද කියලා ටක් ගාලා අපිට ඒතර ක්ලාස් එක පටන් ගන්න පුළුවන්. Great. Okay, so so far now in this subject we are at the last unit. To end all of the sessions we have 4 sessions more, so this will be the last unit 4. So today we are going to discuss about the marketing management and ethics in marketing main subject. Marketing ethics කියන පාර්ට් එක තමයි පුතේ අපි කතා කරන්න හදන්නේ. So මම මුලින්ම ඉංග්‍රීසි වලිනුත් එක්ස්ප්ලেইন කරලා ඊට පස්සේ මම සිංහලෙනුත් එක්ස්ප්ලেইন කරන්නම්. හරි. Let's start like this, okay? So today we are going to begin a very important topic in marketing, which is ethics in marketing. So before we go into definitions or theory, I want you to think about something very simple. Okay, imagine you see an advertisement that shows a person becoming successful, confident and attractive just by using particular product, such as a fairness cream. Do you think that is completely true, or is it exaggerated? More importantly, do you think that kind of advertisement is ethical? හරි. ඒ කියන්නේ පුතේ මම මේ ඔයගොල්ලන්ගෙන් අහන්නේ දැන් ඔයගොල්ලෝ මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඕන තරම් දැකලා ඇති. හරි. ඒ කියන්නේ අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරාට පස්සේ අපේ කොන්ෆිඩන්ස් එක වැඩි වෙනවා. හරි. අපිට මේ මොනවද අපි සක්සස්ෆුල් වෙනවා. අපිට ඇට්‍රැක්ෂන් එක හම්බෙනවා. එහෙම ඔයගොල්ලෝ ගොඩාක් ඇඩ්වර්ටයිස්මන්ට් දැකලා ඇති. ඔයගොල්ලෝ හිතන්නේ ඒක එතිකල්ද? එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් කරන එක මේ මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන ඇඩ්වර්ටයිස්මන්ට් එක පවා. Even this, do you think that kind of advertisement is ethical? ටක් ගාලා answers දෙන්න බලන්න. මොකද ඔයගොල්ලන්ට හිතන්නේ ඒක එතිකල්ද? ඒක ඔයගොල්ලෝ දන්නවනේ දැන් ethical කියන එකේ තේරුම සදාචාර සම්පන්න භාවයෙන් අපි ඕවා ගැන වෙනම කියන්නේ theoretically වෙනම කතා කරමු. I'm just asking, ඔගොල්ලෝ හිතන්නේ අර මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් ethical ද නැද්ද? Yes or no? ටක් ගාලා හරියට chat එකකට message එකක් දාන්න බලන්න. මොකද හිතන්නේ? Yes ද no ද? ගොඩක් වෙලා ගන්න එපා. අද ළමයිනුත් අඩුයිනේ. Yes. සමහර ළමයි කියනවා ethical නැහැ කියලා. සමහර අය කියනවා ඒක ethical කියලා. හරි. දැන් මෙතන ප්‍රශ්න වෙන්නේ පුතේ. හරිද? You might feel that it's normal because we see these type of advertisements every day. But at the same time, some of you might feel uncomfortable because it promotes unrealistic beauty standards and create social pressure. This confusion is exactly why we study marketing ethics. Marketing is not only about selling product, as you know. It is also about how those products are presented to people and how those message affect society. හරි. දැන් අපි ආවට පස්සේ පුතේ يعني ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් දැන් ඔයගොල්ලන්ට මේක නිකන් සදාචාර සම්පන්න නෑ වගේ එකක් හිතෙන්නේ නැහැ. හේතුව ඔය වගේ ඇඩ්වර්ටයිස්මන්ට් තමයි ඔයගොල්ලෝ නිතර දෙවේලේ දකින්නේ. හරි. හැබැයි පුතේ අර ඕගොල්ලන්ට නිකන් අර ඔයගොල්ලෝ හිත ඇතුලෙන් දැනෙනවා ඇති මේක අන්රිස්ට් එක නේ. ඔයගොල්ලෝ මේක හොඳටම හිතුවොත් දැන් මෙතන මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බලන්නකො. මේකේ කියන්නේ ඒ කියන්නේ කළු ඒ කියන්නේ මේක පාවිච්චි කරන්න කලින් සහ පාවිච්චි කරාට පස්සේ කියන අර්ථයනේ ඔය තියෙන්නේ. නේ අපේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරාට පස්සේ සුදු වෙනවා. ඉතින් ඒකේ තේරුම පුතේ ඒ කියන්නේ කළු ඒ කියන්නේ තමන්ගේ හැමේ වර්ණය අඳුරු වීම ප්‍රශ්නයක් කරනවනේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ. නේ ඔයාගේ හැම අඳුරු නම් ඔයාට කොන්ෆිඩන්ස් එකක් නැහැ. ඔයාගේ හැම අඳුරු නම් ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැහැ. ඔයාට සක්සස්ෆුල් වෙන්න බෑ. ඔය වගේ කතාවක් නේ මෙතන ගොතන්නේ. හරි. එතකොට
අර මේක අර ඒක දැන් සමහරට ඒ වගේ ළමයෙක්ගේ කියන්නේ දැන් හිතන්නකෝ අඳුරු සමක් තියෙන ළමයෙක්ගේ හිත ඇතුලේ හදනවා මේක අර අතාත්වික ලස්සනකින් හරිද එයාගේ ඇතුලේ හදනවා සෝෂල් ප්‍රෙෂර් එකක් කළු ළමයි කැතයි අඳුරු හැම වර්ණ තියෙන ළමයි කැතයි දැන් ලංකාවේ දැනටමත් තියෙනනේ පුතේ බලන්නකෝ ළමයි කොච්චර try කරනවද කියලා සුදු වෙන්න එක එක දේවල් ගාලා නේ අන්න ඒ කන්ෆියුෂන් එක තමයි පුතේ අපි මේ මාකටිං එතික්ස් ඉගෙන ගන්න තැනට හදන්නේ මොකද ඔය වගේ ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේම ඔයගොල්ලෝම තමයි ඔයගොල්ලෝ මේ පුටු වලට ගිහිල්ලා නේ ඒ ආයතන වල ලොකු ලොකු වෙලා ඔයගොල්ලෝම තමයි ඔය ප්‍රොජෙක්ට් හදන්නේ මෙහෙමයි ඒක ප්‍රොඩක්ට් එකක් පැත්තෙන් ගත්තොත් පුතේ ඒක හරි ඔයගොල්ලෝ කරන දේ හැබැයි එතිකලි අපි මේ කතා කරන්නේ අපි දැන් මාකටිං පැත්තේ හිට ගත්තොත් ඔයගොල්ලෝ කරන දේ හරි හැබැයි when come to ethics that is not good hari in today's world business are increasingly concerned about ethics one major reason for this is that customer are more aware and more powerful than ever before hari මොකද පුතේ දැන් මේ ethics ගැන අපිට කතා කරන්න වෙලා තියෙන්නේ ඉස්සර පාරිභෝගිකයා වගේ නෙමෙයි පුතේ දැන් ඉන්න පාරිභෝගිකයා එයා මාර දැනුවත් දේවල් ගැන ප්‍රශ්න කරනවා දේවල් ගැන හොයලා බලනවා ස්පෙෂලි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් Facebook TikTok Instagram හරහා අර එක සිංගල් නෙගටිව් එක්ස්පීරියන්ස් එකක් ඉක්මනට ක්වික්ලි ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන් ඒ හරහා කම්පැනි රෙපියුටේෂන් එකට ඩැමේජ් වෙන්න පුළුවන් හරි දැන් අපි එක්සාම්පල් එකක් ගත්තොත් in Sri Lanka we often see situations where customer post complaint about restaurant with poor hygiene or business that deliver low quality products within short time thousands of people see those posts and the company image එකටත් ඒක affect වෙනවා because of this companies can no longer ignore ethical behavior ඉස්සර පුතේ මීට අවුරුදු 5කට 10කට 20කට කලින් ඔය ethical කියන දේ ගැන මිනිස් companies උනත් හිතුවේ නැහැ හැබැයි දැන් එහෙම නෙමෙයි දැන් social media powerful වෙලා තියෙනවා ඔයා කොයි පළාතේ හිටියත් තප්පර දෙකක් තුනක් ඇතුළත දෙයක් වාට ජනගත කරන්න පුළුවන් එතකොට අපිට මේ ethic ගැන සදාචාරය ගැන කතා කරන්න සදාචාරාත්මක behavior එක ගැන කතා කරන්න අයිතියක් තියෙනවා හරි දැන් අපි පොඩ්ඩක් තේරුම් ගමු මොකද්ද මේ ethics කියන්නේ කියලා හරි එතකොට අපි when as the learning outcomes we are going to define term ethics and relate it to the discipline of marketing and explain common ethical norms applied in marketing decision making and also we are going to analyze situations to determine the kind of ethical approaches that we adopted. Hi. Do you know why today the most business have concern on ethics? මෙන්න මේ වීඩියෝ එක බලන්නලු. අප බලමු. Work is a pain in the apps. My files are in this app. My chats in this app. Projects in that app. Oh, wow. You're really working your apps off, Daniel. You need ClickUp. A little over 100 years ago, one luxury item became all the rage across the U.S. Glow-in-the-dark watches. These flashy new fashion accessories were a huge hit from the moment was widely advertised as glamorous work, and hundreds of young women were hired for the coveted new job. It paid well, about 3 times better than the average factory job. It also made the girls quite popular around town. They were listed as artists in the local phone book, and even earned the nickname Ghost Girls, because by the end of their shift, they would glow in the dark themselves. It was just about the most luxurious job you could have. At least, so it seemed. You see, all that green glowing paint contained massive amounts of radium. The radioactive element was making the watches glow in the dark, but it was also slowly and silently poisoning the employees. Radium was a newly discovered element at the time, but we added to everything from water. Oh, was on the watch. The women were assuming and it without washing their hands, slowly working. It finds that something was takes and people weren't calling the medium girls inside out. The victims were naturally made front page news across the country. The young girls paving the working conditions. So if your fingers to the bone, not progress,
හරි පුතේ. ඔය කිව්වේ ඔයගොල්ලෝ දැක්කේ එක්සැම්පල් එකක්. ඔක ඇත්තටම වෙච්ච කතාවක්. ඒ කියන්නේ රේඩියම් කියන ඔයගොල්ලෝ දන්නවනේ රේඩියම් කියන මූලද්‍රව්‍ය හොයාගත්ත මුල් කාලේ ඕක ඔරලෝසු වල ඒ කියන්නේ රෑටත් ඔරලෝසු බැලුවාම මේක දිලිසෙන්න පර්ෆියුම්ස් විදිහට ස්ප්‍රේස් විදිහට යූස් කරා. හරි. එතනදී ඒවා ගල්වන්න පාවිච්චි කරේ මිනිස්සුන්ව. ඒතකොට ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒ දවස්වල අදහසක් තිබුණේ නැහැ රේඩියම් කියන එක කොච්චර භයානකද කියන එක. ඒතකොට ඒකට ඒ ගැලම් තමයි පාවිච්චි කරේ. ඒගොල්ලෝ තමයි ඒවා පේන් කරේ, ඒවා ඩිසයින් කරේ. එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අර සේෆ්ටි ප්‍රොටෝකෝල්ස් නැතුව රේඩියම් වලට නිරාවරණය වුණා. පස්සේ ඔය කාලයක් යනකොට මේ ඒගොල්ලන්ට ඒක අන්කොන්ෂස් ප්‍රශ්න ඇති වුණා. හරි. ඒ කියන්නේ ඒගොල්ලන්ට හෙල්ත් ඉෂුස් ආවා. අර මෙතනදී හැමතිස්සෙම අපි තේරුම් ගන්න ඕන දේ තමා පුතේ. ඒ කියන්නේ හැමතිස්සෙම අර එතික්ස් කියන එක ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ මේක. ඒ කියන්නේ ඔයා එතික්ස් කියන දේවල් ෆලෝ කරේ නැහැ කියලා ඔයාට නීතියෙන්වත් කොහෙන්වත් අසාධාරණයක් වෙන්නේ නැහැ. හැබැයි ඒවර අපි අර කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් කියලා තියෙන්නේ. අන්න ඒ ගණේට තමයි වැටෙන්නේ. හරි. හිතන්නකෝ ඔයා පාරේ ඇවිදන් යද්දී හරිද නැත්නම් ඔයගොල්ලෝ ඔෆිස් එක ඇතුලේ ඔයා යනකොට කවුරු හරි කොළ ගුලි කරලා ඔහේ දාලා තියෙනවා. දැන් ඇත්තටම ඔයා ඒ කොළ ටික අරගෙන ඩස්බින් එකට දැම්මා කියලා ඔයාට ප්‍රොමෝෂන් එකක් හම්බෙන්නේවත්. එහෙම නොකලා කියලා ඔයාගේ වැඩ තහනමකට ලක් වෙනවත් එහෙම මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් වෙලාවට ඔයා කරන්නේ මොකද්ද? ඒ ටික එකතු කරලා ඒක දානවා ඩස්බින් එකට. සමහර අය නොකර ඉන්නත් පුළුවන්. ඒ වගේ දේවල් තමයි පුතේ එතික්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ එතික්ස් තමයි කොහොම හරි එතික්ස් කියන දේවල් සම්මතයක් විදියට හැමෝම පිළිගත්තට පස්සේ එතික්ස් කියන දේවල් තමයි රූල්ස් බවට පත් වෙන්නේ. හරි. ඒතර ඒ කල්ප අපි බැලුවේ ඇයි මේ එතික්ස් කියන ඒවා වැඩගත් වෙන්නේ කියලා. හරි. අපි දැන් බලමු මොකද්ද මේ මාකටිං එතික්ස් කියන්නේ කියන එක. හරි. Let's understand what we mean by ethics. Okay. So the word ethics comes from the Greek word ethos, which refers to character or more values. Ethics are the principles that help us decide what is right and what is wrong. When we apply this concept to marketing, we can call it like marketing ethics. Okay, when you apply ethics concept to the marketing, we call it marketing ethics. Marketing ethics refer to the moral standards and values that guide how companies promote, price, distribute and communication their product to customers. හරි. එතකොට පුතේ මේ ethics කියන එක හැදෙන්නේ ග්‍රීක වචනයක්. ethos කියන ග්‍රීක වචනේ. ඒකේ තේරුම තමා වටිනාකම්. හරි. සදාචාරාත්මක වටිනාකම කියන එක තමයි ඒක සිංහලෙන් ගත්තොත් අර්ථය. එතකොට සරලවම ගත්තොත් මේ ethics කියන්නේ පුතේ මූලධර්ම ටිකක් අපි කියන්නේ හොඳ සහ නරක කියන දෙක හරි මොකද්ද වැරදි කියන දෙක වෙන් කරගන්න මූලධර්ම වලට තමයි පුතේ අපි ethics කියලා කියන්නේ. එතකොට ඒ මූලධර්ම ටික අපි අලෙවිකරණයට ආදනකොට අපි අලෙවිකරණයට සම්බන්ධ කරගන්නකොට අපි ඒවට කියනවා අලෙවිකරණ ආචාර ධර්ම කියලා. හරි. එතකොට මේ ආචාර ධර්ම නැත්තම් මේ සදාචාරාත්මක මෝරල්ස් ටික හරිද ගයිඩ් කරනවා කම්පැනියක් කොහොමද තමන්ගේ භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයාට ප්‍රමෝට් කරන්නේ, මිල කරන්නේ, බෙදා හරින්නේ සහ කොහොමද ඒක ගැන තොරතුරු පාරිභෝගිකයට සංවිධානය කරන්න කියලා. එතකොට අපි පුතේ ethics follow කරන්න ඕනේ මාකටිං process එක ඇතුලේ ප්‍රොමෝෂන් වලදී විතරක්ම නෙමෙයි. හරිද? ඔයා පාරිභෝගිකයාව තේරුම් ගන්න තැන ඉඳලා එයාට ප්‍රොඩක්ට් එක එයාගේ අතට යනකම්, සර්විස් එක එයාගේ අතට යනකම් මේ total process එක ඇතුලේ ඔයා ethical වෙන්න ඕනේ. හරි. ඔයා පාරිභෝගිකයාට විතරක් හොඳ දෙයක් කරලා පරිසරයට අහිතකර දෙයක් කරනවා නම් ඔයා ethical නැහැ. මේ හැමතැනම පාරිභෝගිකයා, සේවකයා, ඒ කියන්නේ පාරිභෝගිකයාටත්, සේවකයාටත්, පරිසරයටත්, සමාජයටත් මේ හැම දෙයකම පුතේ ඔය සදාචාරාත්මක දෙයක්. ඒ කියන්නේ නිවැරදි දේ කිරීම කරන්න ඕන. හරි. When come to the important idea you need to understand here is that not everything illegal is unethical. And not everything unethical is illegal. For example, during a natural disaster like floods, if a shop increase the price of essential goods like water bottles or food items, it may not always be illegal. But it is clearly unethical because it takes advantages of people in a difficult situation. On the other hand, selling expired food is both illegal
and unethical because it directly harm consumers. දැන් උදාහරණයක් මම මේ කියන්නේ පුතේ අර මම ඔයගොල්ලන්ට කිව්වේ ඒ කියන්නේ සදාචාරාත්මක නොවීම හැමතිස්සෙම නීතියට පටහැනි නෑ. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී ඔයා එක නොකරා කියලා ඔයාට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. හැබැයි සමහර තැන් තියෙනවා ඒක සදාචාරාත්මකත් නෑ. හැබැයි ඒක නෛතිකවත් බලපාන. උදාහරණයක් හිතන්නකො මොකක් හරි ස්වභාවික ආපදාවක් ඇති වුණාට පස්සේ ඔයා ඔයාගේ බේකරියක් කරන්නේ ඔයා හිතන්නකො ඒ ස්වභාවික ආපදාවක් ඔයගොල්ලෝ ගමේ එක්ක ගම වතුරෙන් යට වෙනවා මොන හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ ඔයා කරන්නේ ඔයාගේ පාන් හරි බනිස් හරි වල භාණ්ඩ වල මිල වැඩි කරනවා. හරි නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ මිල වැඩි කරනවා. ඒක ඉලීගල් නැහැ. හරිද? මොකද අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවේ නම් හරිද? ඒක නීත්‍යානුකූලව ඔයාට ගැටලුවක් නැහැ. හැබැයි ඒක සදාචාරාත්මකව වැරදි ඔයා කරන දේ. හරි. අනිත් අතට මෙහෙම හිතන්නකෝ. ඔයා කල්ලිකුත්තු භාණ්ඩ ලැබි කරනවා. අන්න එතකොට ඔයා නෛතිකවත් වැරද්දක් කරනවා සදාචාරාත්මකවත් වැරද්දක් කරනවා. හරි? එතකොට ඕක තමයි පුතේ වැදගත්ම දේ. අපි තේරුම් ගන්න ඕන දේ. හරි? එතකොට මෙතනදී ওই ටික තමයි කියලා ওই ටික තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. එතකොට මම හිතනවා ඔයගොල්ලෝ කොලයක් පෑනක් අරගෙන හරිද? ඔය මම මේ වැඩිපුර කියන ටික ලියා ගන්නවා ඇති කියලා. මොකද අපි මේ කතා කරන හැමදේම පුතේ මේක ඇතුලේ නැහැ. හරි? මේ නෝට් එක ඇතුලේ නැහැ. මම සමහරලාට වැඩිපුර දේවලුත් කියනවා. හරි මම සමහරට වැදගත් දේවල් කියනවා. ඒ නිසා මේක ලියා ගන්නවා නම් මම හිතනවා ඒක හොඳයි කියලා. හරිද? ඊළඟට importance of marketing ethics in business. ඇයි ව්‍යාපාරයක් තුලේ අපිට මේ අලෙවි කරන ethics නැත්නම් මේ අලෙවි කරන ආචාර ධර්ම සදාචාරාත්මක දේවල් අපිට වැදගත් වෙන්නේ? මොකද්ද මේකට හේතුව? හරි ඒක තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. හරි? Marketing ethics is very important for several reasons පුතේ. First, it helps build trust between the company and its customers. හරිද? ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ප්‍රධානම හේතුන් කිහිපයකට පුතේ මේ අලෙවි කරන ආචාර ධර්ම වැදගත්. එකක් මේක හරහා පුතේ ආයතනයත් පාරිභෝගිකයත් අතර තියෙන ට්‍රස්ට් එක විශ්වාසය ගොඩනගෙනවා. හරිද? කස්ටමර් කෙනෙක් පුතේ අපේ බ්‍රෑන්ඩ් එක ට්‍රස්ට් කරනවා කියලා කියන්නේ එයා අපේ බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් පෙනී හිටිනවා කියන එක. හරි? When customer trust a brand, they are more likely to continue buying from it. Hurry. In Sri Lanka, companies like Skills or Cargills have built strong reputation over time by maintaining consistent quality and fair practices. Hurry. අර ඒ වගේ පුතේ. දැන් ඕකට හොඳම උදාහරණය තමයි ඔයගලන්ට මතක නම් ඔය කැන්ඩොස් චොක්ලට් වල ඇඟිල්ලක් තියනවා කියලා ලොකු මේ සෝෂල් මීඩියා වල ඇඟිල්ල කියන්නේ චොක්ලට් එකක ඇඟිල්ලක කෑල්ලක් තිබුණා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. හරි. එතනදී මම දන්නවා කැන්ඩොස් එකත් සෑහෙන බය වුණා. මොකද ඒගොල්ලන්ගේ නමට ඒක හොඳ නැහැ. හැබැයි එතනදී කවුරුවත් නොහිතපු දෙයක් තමයි උනේ පුතේ. දැන් ඔය වගේ වෙලාවක හැමෝම බලාපොරොත්තු වෙන ප්‍රතිචාරය මොකද්ද? මිනිස්සුත් කැන්ඩොස් එක වර්ජනය කරලා කැන්ඩොස් එකට නඩු දාලා මේක හරි නෑ කියලා මිනිස්සු ඒක යට කරයි කියන එකනේ. හැබැයි උනේ පුතේ ඔගේ අපි හිතපුවත් නැති පැත්තක්. මිනිස්සු කැන්ඩොස් එක ප්‍රොටෙක්ට් කරා. මිනිස්සු ගෙනාව මතයක් නෑ. කැන්ඩොස් චොක්ලට් කවදාවත් එහෙම කරන්නේ නෑ. මේක මේ බොරුවක්. හරිද? නීතිමය මුකුත් උනේත් නෑ. හැම දෙයක් ඇත්තරම් බලන් යනකොට වෙලත් නෑ. එතනදී උනේ පුතේ අර කැන්ඩොස් එක හොඳ විශ්වාසයක් තමන්ගේ පාරිභෝගිකයා තුල ගොඩනගලා තිබුණා. හරි. ඒතර මාකටිං එතික්ස් වැදගත් වෙන්නේ අන්න ඒකයි. පළවෙනි දේ අපිට ඒකෙන් හරහා, ඒ කියන්නේ අපි සදාචාරාත්මකව නම් දේවල් කරන්නේ. අපි පරිසරයට හොඳක් කරනවා. අපි පාරිභෝගිකයන්ටත් හොඳ කරනවා. අපි සේවකයන්ටත් හොඳ කරනවා. අපි සමාජයටත් හොඳ දෙයක් කරනවා නම් පාරිභෝගිකයා තුල කම්පැනි ගැන තියෙන පුතේ බ්‍රෑන්ඩ් එක ගැන තියෙන ට්‍රස්ට් එක වැඩි වෙනවා. හරි. එතකොට ඒගොල්ලෝ දිගින් දිගටම කම්පැනියත් එක්ක ඉන්නවා. ලෝයල් කස්ටමර් කෙනෙක් වෙනවා. හරි. උදාහරණයක් ඔයගොල්ලන්ට කාගීල්ස් එක කීල්ස් එක ගන්න පුළුවන් ලංකාවේ. ඒගොල්ලෝ හොඳ රෙපියුටේෂන් එකක් තියාගෙන යනවනේ. නේ. දෙවැනි එක second ethical behavior leads to customer loyalty. හරි. විශ්වාසය ගොඩනගෙනවා කියන්නේ පුතේ ඊළඟට එයා ඔයාට ලෝයල් වෙනවා කියන එකයි ඊළඟට ඒකේ ඇතිවන தත්ත්වය. ඔයාව පාරිභෝගිකයා විශ්වාස කරනවා කියලා කියන්නේ පාරිභෝගිකයා ඔයා ගැන කෙරෙහි හරිද? ඔයා කෙරෙහි මොකක් ඇති වෙනවද? බැඳීමක්, ලෝයල්ටි එකක් ඇති කරගන්නවා. හරි. එතකොට පුතේ customers are not only buying the product,
they are buying confidence and reliability. When they are build the when you able to build the customer loyalty, it means customer not only buying the product, they are buying confidence and reliability. If a company lies or mislead customers even once, it can lose the loyalty very quickly. ඔගොල්ලෝ පුතේ කියන්නේ හරියට නිකම් මිනිස්සු අතර ඇති වෙන සම්බන්ධයක් වගේම තමයි පුතේ. හරිද? මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගන්න මාර අමාරුයිනේ. නේ? ඒ කියන්නේ ඔයාව හොඳට විශ්වාස කරන යාළුවෙක් ඉන්නවා කියන්න පුතේ ඒක මාර සම්පතක්. හැබැයි ඔයා එකපාරක් හරි බොරු කරොත් එහෙම ඒක ඒ විශ්වාසය බිඳුනොත් ආයි හදාගන්නත් බෑ. අන්න ඒ වගේ එකක් තමයි මෙතනදී තියෙන්නේ පුතේ. හරි? එතකොට මාකටිං එතික්ස් අපි ෆලෝ කරනවා කියලා කියන්නේ එකක්, අපිට හොඳ ට්‍රස්ට් එකක් ඇති වෙනවා පාරිභෝගිකයා සහ ව්‍යාපාරය අතර. දෙවනි දේ තමයි ඒ ට්‍රස්ට් එක හරහා කස්ටමර් ලෝයල්ටි එකට ඔයාව ලීඩ් වෙනවා. ලෝයල් කස්ටමර්ස්ලා කියන්නේ පුතේ කම්පැනි එකට මාරවත්කම. ට්‍රස්ට් එක තියෙන කස්ටමර්ස්ලා කියන්නේ ඉන්කම් එක. හැබැයි ලෝයල් කස්ටමර්ස්ලා කියන්නේ පුතේ කම්පැනි එකට වත්කමක්. ඇයි ඒ? ඒගොල්ලෝ තව කස්ටමර්ස්ලා වලට ජෙනරේට් කරලා දෙනවා. හරි? ඔයාව ට්‍රස්ට් කරන කස්ටමර් පුතේ හැමතිස්සෙම කරන්නේ මොකද්ද? ඔයාගෙන් බඩු ගන්නවා. ඒක හරි. හැබැයි ඔයාට ලෝයල් කස්ටමර් කෙනෙක් කියලා කියන්නේ පුතේ එයා ඔයාගෙන් බඩු ගන්නවා විතරක් නෙමෙයි. එයා ඔයාව ප්‍රොටෙක්ට් කරනවා. ඔයා ගැන ලෝකයට කියනවා. ඔයා ගැන සමාජයට කියනවා. අන්න ඒ දේවලුත් කරනවා. හරි? ඊළඟ බෙනිෆිට් එක තමයි. හරිද? ඊළඟ බෙනිෆිට් එක තමයි පුතේ long term success එක. හරි? දැන් unethical companies පුතේ සමහර වෙලාවට ඒගොල්ලෝ short term එක ඇතුලේ profit එකක් හොයනවා වෙන්න පුළුවන්. හරිද? මේකේ තියෙන benefit එක තේරුම් ගන්න. හැබැයි ඒගොල්ලෝ unethically business කරලා ඒගොල්ලෝ short term එක ඇතුලේ මාර profit එකක් හොයනවා වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ fail වෙනවා long run එකේදී. For example දැන් අර pyramid scheme එක ගන්නකො නැත්නම් scam business එකක් ගන්නකො පුතේ. ඒකෙන් කස්ටමර්ස්ලා මුල් කාලෙදි මාරු විදියට ඇටැක් කරගන්නවා. හැබැයි කස්ටමර්ස්ට once people realize the truth, the business collapse. හරි? පිරමිඩ් එකක් හරි ස්කෑම් බිස්නස් එකක් හරි ගන්නකො මුල් කාලේ මොකද පුතේ? නේ මිනිස්සු මාර විදියට ඒකට ඇට්‍රැක්ට් වෙනවා, සල්ලි දානවා, අරකේ බිස්නස් එකේ මේ ලාභේ ඉහළ යනවා, එන ගොඩක් දේවල් වෙනවා. හැබැයි when people realize the truth, those business collapse. හරි? හැබැයි ethical company එකක් ගන්නකො however focus on sustainable growth and long term relationships. Ethics also improves decision making because it acts as a guide or compass. When managers face difficult situations, ethical principles help them choose the right path. ඔයා පුතේ කියන්නේ ethical කියන එක මේ ethics කියන එක just නිකන් අපි කරන දෙයක් විතරක් නෙමෙයි. මේක පුතේ අපිට මොකද්ද හරි දේ මොකද්ද වැරදි දේ කියලා තෝරලා දෙනවා. හරිද? එතකොට මේක කම්පාස් එකක් නේ. මාලිමාවක් විදිහට වැඩ කරනවා. ඔයාට මඟ පෙන්වන්න, ඔයාට නිවැරදි දිශාව පෙන්වන්න. බිස්නස් එකකට. ඒ වගේම හරිද ආයතනයේ කළමනාකාරීත්වය මොකක් හරි difficult situations එකක වැටුනහම හරියට නිකන් අර කැන්ඩොස් එක වගේ ethical principles උදව් කරනවා ඒගොල්ලන්ට හරි පාත් එක තෝරගන්න. හරි? එතකොට අර ඔය දේවල් ටික තමා මේක ඇතුලේ අපිට ඇත්තටම ඇයි මේකේ වැදගත්කම කියලා ඇහුවොත් මෙන්න ඔය ටික තමයි ඔයගොල්ලෝ පැහැදිලි කරලා ලියන්න ඕනේ. හරි? මං හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ this is your last chance. හරි? If you have any doubt, this is your last chance. Please let me know. I am here to help you. හරි? I am here to help you. If you have any issue, please let me know. හරි? ඔයගොල්ලන්ට chat option එක තියෙනවා. මං හිතන්නේ මගේ number එකක් ඇති WhatsApp number එක. ඔයගොල්ලන්ගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ මේ වෙලාවේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මේ වෙලාවේ ක්ලියර් කරගන්න. ඔයා මගෙන් එකපාරක් නෙමෙයි 10 පාරක් ඇහුවත් ඔයාලට තේරෙන්නේ නැත්නම් මම මේක කියලා දෙනවා. හරි? මම ඉන්නේ ඒකට. හරි? ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න මේ කැලල මාර වැදගත්. මොකද මේකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. හරි? ඒ නිසා දැන් ඔයගොල්ලන්ට ලෙක්චර් එකෙන් මේ විදිහට ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට උගන්වන කෙනාගේ මේ විදිහට අහගන්න බැරි වෙයිනේ. හරි? ඒ නිසා හරි පැහැදිලිව තේරෙන්නේ නැත්නම් chat එකට මගේ personal හරි message එකක් දාන්න සර් මට මෙන්න මේ කැලල තේරුන්නේ නැහැ ආයි කියලා දෙන්න කියලා. සමහරවිට ඔයා හිතන්නේ නැති අයියෝ මම මේ ප්‍රශ්නේ අහුවොත් මේක ගොබ්බ ප්‍රශ්නයක් වෙයිද? මේක ගොන් ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. ප්‍රශ්නයක් නෑ පුතේ අහන්න. මොකද සමහර වෙලාවට ගොන් ප්‍රශ්න තමයි පේපර් වලත් එන්නේ. සමහරවිට ඔයා අහන ප්‍රශ්නේ ඔයා උත්තරේ අයියෝ මම මේ අහන්නේ ගොන් ප්‍රශ්නයක් කියලා හිතලා ඔයා අතහැරලා දැම්මොත් පේපර් ඒ ප්‍රශ්නේ එන්නත් පුළුවන්. හරි? මේක මොකද මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. හරි? මම යනවා ඊළඟ
කොටසට. මෙතන තියෙන්නේ මාකටිං ethics වල තියෙන වැදගත්කම. හරි. Forbes says more than 90% of millennial customers like to buy products from companies with good values. Yes. Millennials ලා 90%. හරිද? ඒගොල්ලන්ගේ products purchase කරනකොට good values තියෙන, හොඳ ආචාර ධර්ම තියෙන, හොඳ වටිනාකම් තියෙන companies වලින් ගන්න කියලා Forbes සංග්‍රහව කියලා තියෙනවා. ඒක ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ඇත්තක්. එතකොට හරිද? ඒ වගේම 80% of these users think that brands that market themselves is in an ethical way are better than brands that don't. Ethically business කරන branding කරන companies හොඳයි කියන එකත් පිළිඅරන් තියෙනවා. එතකොට අපි අර මම කතා කරා වගේම පුතේ අපි ethics කියන දේවල් හරි right use එකත් එක business එක ඇතුළේ අපිට company can earn the loyalty earn කරන්න පුළුවන්. long term gain එකක් තියෙනවා. අපිව protect වෙනවා. අපේ credibility එක වැඩි වෙනවා. හරි. ඒ වගේම quality leader ගේ qualities advance කරගන්න පුළුවන්. brand value එක market එකේ වැඩි වෙනවා. අපිට financial goals වලට යන්න පුළුවන්. අපි long term protect වෙනවා. අපිට හොඳ customer base එකක් හැදෙනවා. හරි. අපේ goodwill එක වැඩි වෙනවා. අපිට හොඳ competition එකක් දෙන්න පුළුවන්. ඔය වගේ ගොඩාක් වැදගත්කම් තියෙනවා පුතේ අපි marketing ethics වලකනකොට. දැන් ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට ගන්න අර NDB එකේ ප්‍රශ්නේ. NDB bank එකේ ප්‍රශ්න ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. fraud එකක් වෙලා තියෙනවා. එතකොට දැන් අර NDB bank එක අවුරුදු ගාණක් රැකගෙන ආපු ඒගොල්ලන්ගේ විශ්වාසය ඒගොල්ලන්ගේ credibility එක දවසින් collapse. දැන් ඔය black mark එක අයින් කරගන්න ඒගොල්ලන්ට පුතේ තව අවුරුදු 30 40ක් ආයි මහන්සිලා වැඩ කරන්න වෙනවා. මොකද එතනදී පොඩි ඉන්සිඩන්ට් එකක් වුණාට ඒක පොඩි ඉන්සිඩන්ට් එකකුත් නෙමෙයි 13.2 බිලියන් හරි ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකේ හැම දෙයක් වුණාම කස්ටමර්ස්ලට බයක් එනවා යකෝ මගේ සල්ලි ටිකත් මුන්ට මේ යකෝ උන්ගේ ඉන්ටර්නල් ෆන්ඩ්ස් ටික උන්ට ප්‍රොටෙක්ට් කරගන්න බැරි නම් කොහොමද අපේ සල්ලි උන් ප්‍රොටෙක්ට් කරන්න කියලා අනිවාර්යෙන් කස්ටමර්ස්ලට ප්‍රශ්නයක් එනවා නේ. එතකොට ඕගොල්ලෝ මේ ඉගෙන ගන්න දේවල් පුතේ රොකට් සයන්ස් නෙමෙයි. හරි ඔගොල්ලෝ මේ ඉගෙන ගන්න දේවල් රොකට් සයන්ස් නෙමෙයි. මේගොල්ලෝ ඔගොල්ලෝ ඉගෙන ගන්න දේවල් ඔයගොල්ලෝ වටපිටාවේ වෙන සිදුවීම් වටපිටාවේ වෙන දේවල්. ඒ නිසා මේ සබ්ජෙක්ට් එක තේරුම් ගන්න ලේසි. හරි ඊළඟට අපි කතා කරනවා type of ethics. දැන් අපි ආයෙ පොඩ්ඩක් මුලට යන්කෝ. මම ඔයගොල්ලන්ට මුලින්ම පැහැදිලි කරා ඇයි ethics අපිට වැදගත් වෙන්නේ. ඊට පස්සේ මම පැහැදිලි කරා මොකක්ද ethics කියන්නේ. ethics කියන වචනේ හැදුනේ කොහොමද? ඊට පස්සේ මම පැහැදිලි කරා ඇයි අපිට ethics වැදගත් සහ ඒකෙන් අපිට තියෙන benefits මොනවද කියලා. දැන් අපි කතා කරනවා type of ethics. මේ ටික පුතේ ඔලුවට දාගන්නකොට හරි ස්ට්‍රක්චර් එකකට පිළිවෙලට රාක් එක පොත් ටික පිළිවෙලට අතුරනවා වගේ ඔලුවට දාගන්න. එතකොට ඔයාට අවශ්‍ය වෙලාවෙදී අර ලේසියෙන් Tamanට මේ පොත අරන් ගන්න පුළුවන් වගේ. හරිද? ඔයාට ඔයාගේ ඔලුව ඇතුලෙන් අවශ්‍ය කොටස ලේසියෙන්ම ගන්න පුළුවන්. හරි? එතකොට ඒක කොච්චර ලේසියෙන් ඔයාට ගන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ පුතේ ඔයා කොච්චර හොඳට ඔයාගේ ඔලුව ඇතුලට ওই ටික ගබඩා කරගන්නවද, ප්ලේස් කරගන්නවද කියන එක මත. ඕක තමයි හැමෝම හොයන පාඩම් කිරීමේ රහස. දැන් ඔයා හිතන්නකෝ පුතේ ඔයා ළඟ පොත් ගොඩක් තියෙනවා. ඔයා ඔය ඔක්කොම ටික පෙට්ටියක දාලා තියලා තියෙනවා. දැන් ඔයාට පොතක් හොයන්න ඕනොත් මොකද කරන්න ඕන? ඔයා ඔය පොත් ටික ඇද බල ගන්න ඕන. හැබැයි එහෙම නැතුව ඔයා ඔය පොත් ටික කැටගරි කරලා රාක් එක අතුරලා ලස්සනට තිබුණොත් එහෙම ඔයාට ඕන පොත ටක් ගාලා හොයාගන්න පුළුවන්. ඕක තමයි පුතේ ට්‍රික් එක. හරි ඒ නිසා පාඩම් කරනකොට හැමතිස්සෙම ස්ට්‍රක්චර් එකකට ඔලුවට කරුණු දාගන්න. පොඩි කතාවක් ඇතුලේ ගොතා ගන්න. ගොඩනගා ගන්න. මුලින්ම අපි කතා කරා මොනවද ethics කියන්නේ? ethics වැදගත් වෙන්නේ මොකක්ද ethics කියන්නේ? කොහොමද ethics define කරන්නේ? ඊට පස්සේ ethics වල තියෙන වැදගත්කම සහ ethics වල benefits. දැන් අපි කතා කරනවා type of ethics. හරි. හරි. අපිට කතා කරන්න තියෙනවා පුතේ ethics වර්ග කීයද? 5. හරි මුලින්ම අපි කතා කරමු මොකද්ද මේ normative ethics කියලා කියන්නේ. Normative ethics focus on what people should do and what is considered right or wrong. For example, should companies promote harmful products to young people? හරි. ඒ කියන්නේ company එකක් පුතේ අර normative ethics කියලා කියන්නේ standard එක. මොකද්ද හරි මොකද්ද වැරදි කියන එක. හරි. ඒ කියන්නේ company එකක් harmful products promote කරන්න ඕනේද තරුණ පුද්ගලයන්ට? නෑනේ. clearly අපිට ඒක තේරෙනවා. අන්න ඒ වගේ ethics වලට අපි කියනවා පුතේ normative ethics කියලා. Descriptive ethics කියලා කියන්නේ පුතේ on the other hand
looks at what people actually do in real life. Even though we know misleading advertisements are wrong, many companies still practice them. තොර පුතේ අර normative කියලා කියන්නේ standard එක. හරි. normative කියලා කියන්නේ පුතේ standard එක. ඒ කියන්නේ ඇත්තටම පොතේ විදිහට මොකද්ද තියෙන්නේ? හිතන්නකො පොතේ තියෙන එක තමයි normative ethics එක. හානිදායක ප්‍රොඩක්ට්ස් මිනිස්සුන්ට අලෙවි කරන්න හොඳ නැහැ කියන එක. හැබැයි descriptive කියලා කියන්නේ පුතේ හැබැයි අපි actually කරන දේ. හරි. social groups වල beliefs and practices එක අපි study කරන එක තමයි descriptive ethics කියලා කියන්නේ. හරි. Even though we know misleading advertisements are wrong, many companies still practice them. Social or religious ethics are based on cultural or religious belief. ඒක තමයි තුන්වෙනි එක. social or religious ethics. ඒ කියන්නේ පුතේ හිතන්නකෝ අපි අපේ ආගම දහමට අනුව හිතන දේවල්. හරි අපේ සංස්කෘතියට අනුව අපි හරි වැරදි කියලා සංස්කෘතිය ඇතුලේ හදලා තියෙන දේවල්. Hari. Then in Sri Lanka, for instance, Buddhist values such as honesty and non-harm influence how people judge business behavior. Hari. කියන්නේ බුදු දහමට අනුව පුතේ අවංකකම අනුන්ගෙන් හොරකම් නොකිරීම. හරි. අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවීම කියන එක අපේ ආගම ඇතුළේම අපිට පොඩි කාලේ ඉඳලා උගන්වනවා බුදු දහම ඇතුලේ. ඒතකොට ඒක අපි බිස්නස් වලට ගේනකොටත් අපි ඒක එතික් එකක් විදිහට ෆලෝ කරනවා. හරි. ඒක තමයි social or religious ethics කියලා කියන්නේ. එතකොට ඒක loyalty එක හරි අපි අපේ සංස්කෘතිය වේවා අපේ ආගමක් වේවා ඒක බත බේස් කරගෙන තමයි ඒ ethics අපි සලකන්නේ. ඊළඟට positive morality. හරි. positive morality කියලා කියන්නේ පුතේ accepted rules within a society. Hari, such as not cheating customers. Hari, such as not cheating. ඒ කියන්නේ පුතේ අපි හිතන්නකෝ මොකක් හරි specific social group එකක් ඇතුලේ අපි පොදුවේ එකඟ වෙලා හදාගෙන තියෙන rule එකක්. හරි. අන්න ඒක තමයි positive morality කියලා කියන්නේ. හරි. meta ethics කියලා කියන්නේ පුතේ moral beliefs වල තියෙන deeper meaning එක. හරි. එතකොට මේක ගොඩක් වෙලාවට ගොඩක් theoretical සහ අර daily decision making වලට අපිට මේක ගොඩක් practical නැහැ. meta ethics කියන එක. හරි මේකෙදි ගොඩක් වෙලාවට අර moral ideas සහ belief systems ගැන තමයි study කරන්නේ. එතකොට ඔය ටික තමයි පුතේ ethics types ටික just idea එකක් තියාගන්න. in detail දැනගන්න අවශ්‍ය නැහැ. හරි හැබැයි idea එකක් තියාගන්න මොකද්ද normative ethics කියලා කියන්නේ මොකද්ද descriptive ethics කියලා කියන්නේ මොකද්ද social or religious ethics කියලා කියන්නේ මොකද්ද positive morality කියලා කියන්නේ මොකද්ද meta ethics කියන්නේ කියලා. හරි ඒ idea එක තියාගන්න. ඊළඟට ethical norms in marketing decision making. හරි දැන් අපි කතා කරන්න හදන්නේ පුතේ the most important part hari of today's lesson is understanding how ethical decisions are made in marketing. Hari there are four main approaches. The first one is managerial egoism. So in this approach focus on self interest. Hari a manager following this approach will make decision that benefit the company or themselves even if it is negatively affect the customers. For example, business might hide product defects to avoid losses, so increase price unfair during high demand periods. Sri Lanka, we sometimes see ticket prices for events being increased extensively just to maximize profit. While this may benefit the company, it may not be fair to customers. අන්න ඒවට තමයි පුතේ අපි කියන්නේ managerial egoism කියලා. ඒ කියන්නේ මේක හොඳට මේගොල්ලෝ දන්නවා මේ මම කරන දෙයින් කම්පැනියට හොඳක් වෙනවා. හැබැයි පාරිභෝගිකයට මේකෙන් හොඳක් වෙන්නේ නැහැ. හැබැයි ඒක කරනවා. හරි. අන්න ඒකට තමයි අපි කියන්නේ managerial egoism කියලා. හරි. දෙවැනි approach එක second approach is utilitarianism. This approach focuses on achieving the greatest good for the greatest number of people. හරි. මෙන්න මෙතනදී පුතේ අර මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදී කරන්නේ පුතේ හිතන්නකෝ බහුතරයට හොඳ දේ තියෙන්නේ. එන්න ඔන්න ඔයා ඩිසිෂන් එකක් ගන්න යනවා. හරිද? ඒකෙදි පාර්ශව දෙකක් ඉන්නවා. මම මේ දේ කරොත් මෙන්න මේගොල්ලන්ට නරකක් වෙනවා මේගොල්ලන්ට හොඳක් වෙනවා.
ඒතර බහුතරයට වෙන දේ තියෙන්නේ බහුතරයට වෙන්නේ හොඳක් නම් අන්න ඒක මම කරනවා. බහුතරයට නරකක් වෙනවා නම් මම ඒක කරන්නේ. අන්න ඒ වගේ decisions තමයි පුතේ මේ second approach එකෙන් කතා කරන්නේ. So in here, in this case, a decision is considered ethical if it benefits the majority. For example, when the government provides subsidies for a fuel or essential good, it helps large number of people, even though it may create challenges for businesses. However, this approach also creates ethical dilemma. What if the majority benefits but a small group suffers? Is that still fair? No. This is something marketing must carefully consider. හරි? ඒ කියන්නේ පුතේ කියන්නේ ethical කියලා කියන්නේ පුතේ ඒක හැමෝටම සදාචාරාත්මක වෙන්න ඕනේ. දැන් මෙතනදී මේ කතා කරන second approach එකේ කියන්නේ පුතේ බහුතරයට හොඳ දේ අපි ක්‍රියාත්මක කරනවා. දැන් අර දැන් හිතන්නකෝ අර තිබුණු crisis එක ඇතුලේ රජය තීරණය කරා සලාක ක්‍රමයකට තෙල් නිකුත් කරන්න. දැන් ඕක බහුතරයකට පුතේ හොඳයි. හැබැයි ඕකෙන් පීඩාවටපත් වෙන පොඩි පිරිසක් ඉන්නවනේ. දැන් ඒගොල්ලන්ට ඕක නරකයි. හැබැයි අර බහුතරයකට හොඳ හින්දා ඒක ක්‍රියාත්මක කරා. අන්න ඕක තමයි එතන. අපි මෙතනදී අපි අර මාකටර්ස්ලා විදියට තේරුම් ගන්න ඕනේ majority එකක් ඒකේ benefit එක ගත්තට small group එකක් සෆර් කරනවා ඒක. එතකොට ඒක still fairද? අන්න ඒ ප්‍රශ්නේ අපිට තියෙනවා. හරි. තුන්වෙනි approach එක තමයි හරි deontological ethics. අර මේක අපි තව විදිහකට කියනවා duty based ethics කියලා. හරි. ඔයගොල්ලන්ට පේපරේ ওই දෙකෙන්ම අහන්න පුළුවන්. ඒ නිසා ඔය වචනේත් ලියා ගන්න duty based ethics කියලා කියන්නේත් ඔය deontological ethics වලටම තමයි. මේ approach එකේ focus කරන්න පුතේ හරි මේ මෙතනදී ප්‍රතිඵලය මොකක් වුණත් rules සහ principles තමයි believe කරන්නේ rather than outcomes. According to this view, an action is ethical if it follow the rules regardless of result. For example, a company should not lie in advertisement even if telling the truth reduce sales. හරි මම මේ කියන එක තේරෙනවද? මෙතනදී කියන්නේ පුතේ company එක advertisement වලදී බොරු කරන්න හොඳ නැහැ. හරිද? ඇත්ත කිව්වොත් sales අඩු වුණා. දැන් හිතන්නකෝ ඇත්ත කිව්වම sales අඩු වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ බොරු කරනවා. හරි මෙතනදී කියන්නේ අන්න එහෙම කරන්න හොඳ නැහැ. result එක නෙමෙයි base කරගන්න ඕනේ. rules and principles. අපේ rule එක තියෙන අපි ළමයි advertisement වලට පාවිච්චි කරන්නේ නැහැ කියලා නම් අපි ළමයි advertisement වලට පාවිච්චි කරන්නේ නැහැ. සමහරවිට ළමයි advertisement වලට පාවිච්චි කරනවා අපේ sales වැඩි වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ outcome එක නෙමෙයි අපි believe කරන්නේ. අපි believe කරන්නේ rule එකයි අපි පාවිච්චි කරන principles. හරි. In Sri Lanka, companies are expected to follow regulations set by Consumer Affairs Authority. Even if breaking the rule bring profit, ethical business choose to follow the law and maintain fairness. නේ දැන් ගොඩක් වෙලාවට පුතේ ලංකාවේ පාරිභෝගික අධිකාරියෙන් පනවපු rules and regulations ටිකක් තියෙනවනේ. ඒවා violate කරන්නේ නැහැ ගොඩක් businesses. සමහර විට ඒවා violate කරොත් ඒගොල්ලන්ට profit එකක් ගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ඒ outcome එක ගැන හිතන්නේ නැතුව අර laws, rules, regulations maintain කරනවා. හරි හිතන්නකෝ දැන් පාරිභෝගික අධිකාරියෙන් කියලා තියෙනවා කල්ලිකුත්තු භාණ්ඩ අලෙවි කිරීම තහනම්. සමහර විට බිස්නස් කරන කට්ටියට කල්ලිකුත්තු භාණ්ඩ ටික ආයි ওই දින වෙනස් කරලා විකුණනොත් ඒගොල්ලන්ට ලාභයක් ගොයන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. මොකද ඒ අවුට්කම් එක ඒගොල්ලන්ට වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ ඩිටොලොජිකල් එතික්ස් වල ඉන්නේ. ඩියුටි බේස් එතික්ස් වල ඉන්නේ. හරි. අන්තිම approach එක හරිද virtue ethics. මේකෙදි කියන්නේ පුතේ character of the person making the decision. හරි. Instead of asking what benefits me or what benefits the majority, task what would a good and honest person do in this situation. උදාහරණයක් විදිහට for example, a small shop owner who gives the correct balance to a customer even if the customer does not notice the mistake. අන්න ඒක පුතේ virtue ethics. හරි මේ approach එකෙන් emphasize කරන honesty එක, integrity එක සහ good character එක. ඉතින් හිතන්නකෝ හොඳ පුද්ගලයෙක් හිටියොත් මේ වෙලාවේ මොකක් කරයිද කියන එක හිතාගෙන අන්න ඒ පුද්ගලයා විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ මේකෙන් මට මොකක්ද ලැබෙන ප්‍රතිඵලය, මේකෙන් බහුතරයට මොකක්ද ලැබෙන ප්‍රතිඵලය කියලා හිතන්නේ. හරිද? ස්ටේෂන් එකේදී මොකද කරන්නේ? අන්න ඒක මම කරනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න. ගොඩක් වෙලාවට පුතේ අපි කඩේට ගිහිල්ලා ඩේටා කාඩ් එකක් ගන්නවා. අපි හිතමුකෝ ගාන රුපියල් 49 කියලා අපි 50 දීලා අර රුපියල් අපි කෙයා කරන්නේ නැතුව එනවනේ.
සමහරවිට කඩේ ඉන්න මුදලාලිත් ඒ රුපියල අපිට දෙන්නෙත් නැහැ. අපි ඒක අහන්නෙත් නැහැ. අපි පුරුද්දක් විදිහට එනවා. හැබැයි හිතන්නකෝ එයා ඒ රුපියලත් අපිට දෙනවා. මොකද ඒක යාට අයිති නැහැ. ඒක යා කන්ටිනියස්ලි කරනවා. අන්න ඒව තමයි පුතේ වර්චුවල් එතික්ස් කියලා කියන්නේ. හරිද? ඒකෙදි එතනදී මුදලාලි හිතන්නේ මොකද්ද? මෙතන හොඳ අවංක පුද්ගලයා 100%ක් හොඳ 100%ක් අවංක පුද්ගලයෝ හිටියොත් කරන දේ තමයි මාත් කරන්නේ. ඒක රුපියල වේවා, ඒක සතේ වේවා, 750 වේවා. It's not belong to me. It's his. මට ඒ රුපියලේ ලාභය ඕනේ. අන්න එහෙම හිතන එක තමයි පුතේ virtue ethics කියලා කියන්නේ. හරි. So at this point let's think about a real life situation. Imagine you are a marketing manager. Right? You are a marketing manager and your company produce a product that has some harmful side effects. Just think. So you have the option to hide this information and increase sales, or to be honest and risk losing customers. What would you do? What would you do? මම ආයි ප්‍රශ්න කියන්නම් පුතේ. මෙන්න මෙහෙම හිතන්නකෝ. ඔයා මාකටිං මැනේජර් කෙනෙක්. ඔයාගේ කම්පැනි ඔයා තමයි මාකටිං මැනේජර්. ඕගොල්ලෝ කම්පැනියෙන් හදනවා ප්‍රොඩක්ට් එකක්. ඒ ප්‍රොඩක්ට් එකේ ඔයා දැනගන්නවා harmful side effects තියෙනවා කියලා. එතකොට ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ තොරතුරු හයිඩ් කරලා සේල්ස් වැඩි කරගන්න පුළුවන්. මොකද මේක කස්ටමර්ස්ලා ගන්නවා පටපට ගාලා. ඔයාට පුළුවන් අවංක වෙලා හරි අර කස්ටමර්ස්ලා ලොස් වෙන රිස්ක් එක ගන්න. ඔයාට උන අවංක වෙන්න පුළුවන්. ඔයා මොකක් කරයිද? එතකොට this is not just a theoretical question today. This is real life dilemma that many company face. Your decision will depend on which ethical approach you follow. ඔයාගේ decision එක මත තීරණය වෙනවා පුතේ ඔයා අර අපි කතා කරපු හතරෙන් මොන approach එකකටද යන්නේ කියලා. හරි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. managerial egoism ගැන කතා කරා. utilitarianism ගැන කතා කරා. deontological ethics ගැන කතා කරා. පස්සේ virtue ethics ගැන කතා කරා. හරි අපි දැන් කතා කරනවා marketing ethics ගැන. මේ තමයි World Fair Trade Organization එකෙන් පොදුවේ ලෝකයේ ජාත්‍යන්තරව අපි සාධාරණ වෙළඳාම සම්බන්ධ සංවිධානයේ විසින් පොදුවේ හැමෝටම හරි ෆලෝ කරන්න කියලා දීලා තියෙන මාකටිං එතික්ස් ටික. හරි. So fair trade ensures that business treat workers and producers fairly. It includes providing fair wages, safe working conditions and avoiding child labor, such like this. අපි නිකන් one by one ගියොත් එහෙම opportunities for disadvantaged producers. හරි. අවශ්‍යදායක තියෙන නිෂ්පාදකයෝගේ පැත්තෙන් ගොඩක් opportunities දෙන්න ඕනේ. So transparency and accountability. හරිද? විශ්වාසනීයත්වය නැත්නම් විනිවිදභාවය සහ වගවීම. ඊළඟට සාධාරණ වෙළඳ ප්‍රතිපත්ති. සාධාරණ අය කිරීම. child labor no forced labor. හරි? ළමා මෙහෙය සහ බලහත්කාරයෙන් සේවාව ලබා ගැනීම කියන එක කරන්නේ නැහැ. හරි? no discrimination, gender equity, freedom of association. ඒ කියන්නේ සමානාත්මතාවය අගයනවා කියන එක. ඩිස්ක්‍රිමිනේට් කරන්නේ නැහැ. කල එක මත, ස්ත්‍රී පුරුෂ භාවය මත, වයස මත ඒවා මත අපි ඩිස්ක්‍රිමිනේට් කරන්නේ නැහැ. ඊළඟට good working conditions. ඒ කියන්නේ safety protocols follow කරනවා, සේවකයෝ ගැන හිතනවා, ඒගොල්ලෝ වෙනුවෙන් ඉන්ෂුරන්ස් කරගෙන යනවා. ඊට capacity building, promote fair trade, respect for the environment. මේවෙන් පුතේ කීපයක් පාඩම් කරගන්න. පේපරේ අහන්න පුළුවන් මොනවද මේ principles of fair trade කියලා. World Fair Trade Organization එකෙන් අඳුන්වලා දීලා තියෙන principles මොනවද fair trade එකේ කියන එක අහන්න පුළුවන්. ඒ නිසා කීපයක් මතක තියාගන්න. හරි. උතරින් පුතේ අපේ session 15 එක ඉවරයි. අපි ඊළඟ දවසේ ඊළඟ session එකෙන් හම්බෙමු. තව sessions 3යි පුතේ එතකොට තියෙන්නේ ඔයගොල්ලන්ට මේ subject එක ඉවර වෙන්න. මොන හරි තේරෙන්නේ නැති දෙයක් තිබුණොත් අද කතා කරපු දේ කතාව ඇතුලේ
මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ක්ලාස් එක ඉවර කළා මම තව චුට්ට වෙලාවක් ඉන්නවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට message එකක් දාන්න අපි ඊළඟ ක්ලාස් එකේ ඉක්මනට හම්බෙමු අපි ඊළඟ දවසේ කතා කරන්නේ CSR ගැන corporate social responsibilities ගැන එහෙනම් හැමෝටම thank you join වුණාට මම හිතනවා පාඩම තේරෙන්නේ නැති කියලා thank you